ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ QR කෝඩ් එක කොහොමද දාන්න තෙල් ගහගන්න. ඉතින් ඔයා දන්න කලින් අපිට පුවල් පාස් එකක් තිබ්බා. ඒ කියන්නේ QR කෝඩ් එකක් තිබ්බා. ඉතින් නැවතත් ඒ වගේම අද උදෑසන 6 සිට ක්‍රියාත්මක කරන නීතිය අනිවාර්යයෙන්ම තෙල් ගහන්න අවශ්‍ය නම් පුවල් පාස් එකක් ඕන කියලා. ඉතින් ඒ කියන්නේ QR කෝඩ් එක. ඉතින් මම අද ඔයාලට සරලව කියලා දෙන්නම් කොහොමද මේ QR කෝඩ් එක ගන්න කියලා. ඉතින් මේ QR කෝඩ් එක ගන්න මම කියලා දෙන්න යන්නේ ඔයාලා කලින් තිබ්බ QR කෝඩ් එක ගන්න දී කියන්නේ මේකට කලින් තිබුණ ප්‍රශ්න තිබ්බ රටේ අන්නේ කාලෙව හදපු QR කෝඩ් එක දෙනනේ. අන්නේ පරණ QR කෝඩ් එක ගන්න කොහොමද තමයි අද මම කියලා දෙන්න වීඩියෝ එක. ඉතින් යාළුවනේ තවත් වැඩි කරන් තව අපෙන් අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා තියෙන ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google Chrome browser එකට Chrome browser එකට ඇවිල්ලා මම මේ ටයිප් කරන විදිහට ඔයා ටයිප් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පුවල් පාස් කියලා ටයිප් කරන. ටයිප් කරලා පස්සේ පහලින් වටනවා national පුවල් පාස් කියලා එකක්. අන්න ඒ වෙබ්සයිට් එකට ඔයා ලොග් වෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මේකේ ලින්ක් එක මම දාලා තියන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා ගිහලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඉතින් ඔයාලට මෙතන සර්ච් කරගෙන ඉන්න දෙයක් නැහැ එතකොට. ඉතින් මෙන්න මෙහෙම ලොග් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලාපොරොත්තු මෙන්න මේ වෙබ්සයිට් එකේ. ඉතින් දැන් මෙතන යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක දීලා කරලා ඔයාගේ කලින් තිබුණු පරණ QR කෝඩ් එක ගන්න. ඒ කියන්නේ මීට කලින් ඔයා දන්නවා රටේ තිබ්බ වාතාවරණයත් එක්ක අපිට QR කෝඩ් එකකින් තෙල් ගහන්න වුණා. ඉතින් අන්නේ තෙල් ගහන්න ඔයාගත QR කෝඩ් එක දෙනවනේ. අන්නේ QR කෝඩ් එක ඔයාගා දැන් නැත්තම් ඔයාලට පුළුවන් පරණ QR කෝඩ් එක නැවත වාරයක් ගන්න. මෙන්න මෙතන ආවට පස්සේ ඔයා QR කෝඩ් එක හදන්න භාවිතා කරපු ඔයාගේ නම්බර් එක තියෙනවනේ. අන්නේ නම්බර් එක මෙතනට ටයිප් කරගන්න. ඉතින් යාළුවනේ දැන් මගේ ෆෝන් නම්බර් එක මම මෙතන ටයිප් කරගන්නවා. එහෙම ටයිප් කරලා යාළුවනේ ඔයාට මෙතන පහළ බලන්න පුළුවන් send OTP කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න මේ විදියට. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහේ error එකක් ඔයාට වැටුනොත් එහෙම ඒ error එක වැටෙන්නේ ඔයා කලින් QR කෝඩ් එක හදලා නැති නිසා. ඉතින් ඔයාට ඔයාගේ හරිය නම්බර දුන්නොත් එහෙම ඒ කියන්නේ කලින් QR කෝඩ් හදපු නම්බර එක මෙතන දුන්නොත් එහෙම මේ වගේ කිසිම error එකක් වැටෙන්නේ නැහැ. ඔයාට කෙලින්ම OTP එක ටයිප් කරන්න මෙතන වැටෙනවා. ඉතින් මම කලින් QR කෝඩ් එක හදන්න භාවිතා කරපු නම්බර එක මෙතනට මම දැන් මේ විදිහට දෙනවා. ඉතින් යාළුවනේ ඉදිරිය send OTP කියන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙනවා. ඉතින් මෙතන ඔයාලා දෙන්න තියෙන යාළුවනේ ඔයාගේ ෆෝන් එකේම OTP එක. ඉතින් තප්පර ගානකින් මෙතන OTP එක ඔයාට එනවා. ඉතින් දැන් මගේ ෆෝන් නම්බර් එකට මෙන්න මේ විදිහට OTP කෝඩ් එක ආවා. ඉතින් දැන් මම මේ OTP කෝඩ් එක මෙතන ටයිප් කරගන්නවා මේ විදිහට. ඉතින් එන්නේ විදිහට OTP කෝඩ් එක ටයිප් කරලා මෙතන තියෙනවට බලන්න පුළුවන් login කියලා එකක්. අන්න login කියන ටච් කරන මේ විදිහට. ඉතින් යාළුවනේ ඒ විදිහට login දුන්නාට පස්සේ ඔයා මෙන්න මේක ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ QR කෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වාහනයට අදාළ පරණ QR කෝඩ් එක මෙන්න මෙතන මේ විදිහට වැටලා තියෙනවා. ඉතින් මෙතන උඩම ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ වාහන නම්බර් එක. ඉතින් මෙන්න විදිහට පොඩ්ඩක් පහළට එද්දි බලන්න පුළුවන් මෙතන ඔයාට සතියේටම සම්පූර්ණ තෙල් ප්‍රමාණය. ඉතින් යාළුවනේ ඔයාට ඕන නම් QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා බලන්න මේ QR කෝඩ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. ඉතින් ඔයාට වඩාත්ම ලේසි යාළුවනේ මේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා කොමියුනිකේෂන් එකේ print out එකක් ගන්න. එහෙම ඉතින් print out එක අරගෙන ඔයාට පුළුවන් print out එක ගත්ත එක ළඟ තියාගන්න. නැත්නම් ඔයාට මොබයිල් ෆෝන් එක නිතරම අදින්න බෑ. ඒක අසාවක දාගෙන හිටියත්. ඉතින් අන්න ඒක නිසා ඔයාට පුළුවන් මේක print out එකක් දාගන්න. ඉතින් යාළුවනේ ඔන්න උදේ තමයි ඔයා කලින් තෙල් ගහන්න පාවිච්චි කරපු පුවල් පාස් එක ගන්න තියෙන්නේ. ඒ කියන්නේ QR කෝඩ් එක ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතුවා ඔයාලට මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාලි කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් යාළුවනේ මතක කරගන්න අපේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම channel subscribe කරලා බෙල් එකන ඔල්ලාලා යන්න. මතක කරලා like කරන්න කමෙන්ට් කරන්න. ඔයාලට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න.